वही दिल ने जिसे अपना कहा तो හයි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් අද නම් මම ටිකක් වෙනස් වීඩියෝ එකක් තමයි අරන් එන්නේ. ඒ මොකද කියලා දන්නවද? අද තමයි ඒ කියන්නේ ඔක්තෝබර් 17 මගේ සුදු පුතාගේ තාත්ති එයාගේ ඉතින් අද වගේ දවසක තමයි අපි දෙන්නගේ ආදර කතාව පටන් ගත්තේ. 2010 අවුරුද්දේ ඉස්කෝලේ යනකොට තමයි ඉතින් අපේ ආදර කතාව නම් පටන් ගත්තේ. ඉස්කෝල් කරන කාලේ ඉතින් ඔය වගේ දේවල් කරන එක හොඳ නැහැ කියලා තමයි කියන්නේ. ඒත් ඉතින් අපි දෙන්න එදායේ පටන් ගත්ත ආදර කතාව අද වෙනකන් ඉතින් පවත්වගෙන රැකගෙන ඇවිල්ලා තියෙනවා. හැමදාම එක වගේ නෑ. මම වෙනද කියනවා වගේම අපි හැමෝටම ප්‍රශ්න බාධක ඒවා ගොඩක් තියෙනවා. ඉතින් ඒ හැම දෙයක් එකම තමයි අපේ ආදර කතාවත් ඉතින් කලාගෙන ගියේ. දුක හිතන තැන් තියෙනවා, ගොඩාක් සතුටු හිතන තැන් තියෙනවා, අපි ගොඩාක් ආදරය කරන තැන් තියෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් පහු කරගෙන තමයි අපිත් ඉතින් ඇවිල්ලා තියෙන්නේ. ඒව මතක් වෙද්දී ඉතින් අදට නම් හරිම සතුටුයි. මේ මම මගේ පැටියා අපි මේවට මුහුණ දුන්න නේද කියලා හිතද්දී. ඉතින් අද අපිට ලස්සන සුදු පුතෙකුත් ඉන්නවා. මේ ඉතින් අද අපි හිතුව පොඩ්ඩක් අපි එළියට ගිහිල්ලා ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරමු කියලා. ඉතින් අපි නිගම්බෝල හෙරිටේජ් හොටෙල් එකට තමයි අද ආවේ. ඉතින් ඒකේ මතකයන් කීපයක් තමයි අද මේ ඔයාලත් එක්ක
ඉතින් මේ අපේ ආදරයට අදට හරියටම අවුරුදු 14ක්. අද අපි අපේ ආදරෙන් ලැබුණු සුදු පුතාවත් ළඟින් තියාගෙන මේ ආව ගමන දිහා ආයෙමත් ආපහු හැරිලා බැලුවම ප්‍රශ්න, බාධක, කැපකිරීම ගොඩක් මැද්දේ මේ ආදරේ රැකගත්ත හැටි අදටත් කැපකිරීම කරන මට මැවිලා පේනවා. ඒ හැම දෙයකටම වඩා අපි ලැබපු එකම දේ අදටත් මොන ප්‍රශ්නයාවත් අපේ හිත්වල මහා ලොකු ආදරයක් පිරීලා තියෙන එක තමයි. මේ ගමනේ කෙලවර කොතනද කියලා මම දන්නේ නම් නෑ. ඒත් අපි එකටම ඇවිදගෙන යමු රත්තරන් කියලා තමයි මට සුදු පුතාගේ තාත්තිට කියන්න තියෙන්නේ. කෙලවරක් මුණ ගැහෙන තුරුම හැමදාමත් ආදරෙන් මේ ජීවිතේ අවසන් හුස්ම පොද වැටෙන තෙක්ම නෑ මේ සංසාරේ කෙලවල වෙන තෙක්ම ආදරෙයි මගේ රත්තරන් පැටිය ඔයාට. ඉතින් අපි මේ හිටියා වගේම ආදරෙන් මොන ප්‍රශ්නයාවත් සතුටින් හැම ප්‍රශ්නයක්ම විසඳගෙන සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ආදරේදී මහා දේවල් ඕනේ නෑනේ. ඉතින් පුංචි දෙයක් වුණත් ඇති අපිට සතුටින් ආදරෙන් ඉන්න. ඉතින් ඔයාලත් හැම දෙයකම හොඳක් දකින්න, මේ විශ්වයට ආදරය කරන්න, හැම හොඳ දෙයක්ම ප්‍රාර්ථනා කරන්න. අපි වගේම අනිත් අයත් සතුටින් ආදරෙන් ඉන්න කියලා හැම වෙලේම ප්‍රාර්ථනා කරන්න. මමත් එහෙමයි. මම දකින දැන් මට ගොඩාක් ආදරය කරන දැන් මගේ පවුලේ අය ඉන්නවා, මගේ යාළුවෝ ඉන්නවා, මම ඇසුරු කරන අය ඉන්නවා. ඉතින් මම හැම වෙලාවකම ඒගොල්ලෝ ගැන හිතන්නේ එයාලා හැම වෙලේම සතුටින් ඉන්න ඕනි, ආදරෙන් ඉන්න ඕනි. එයාලා හැම Thank you. Thank you. සැර යටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට යමු. සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු. සැර යටින් අපි යනෙන තුරා සංසාරේ අපි එකට යමු. සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු. දැන් ඉතින් අපි ගෙදර එන්න පිටත් වෙන්න තමයි හදන්නේ. तू है वही दिल ने जिसे अपना कहा तू है जहां. ඉතින් මේ ගෙවන හැම තප්පරයකම මේ ලෝකේ හැම හිතක්ම ආදරෙන් පිරෙන්න ඕනේ කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඔයාලා හැමෝම සතුටින් ආදරෙන් ඉන්න. අද දවසත් සතුටින් ආදරෙන් අපිට ගත කරන්න ලැබුණ එක ගැන මම දෙවියන් වහන්සේටත් මේ විශ්වයටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. तू है वही दिल ने जिसे अपना कहा तू ही जहां मैं हुआ अब तो ये जीना तेरे बिन है सजा. मिल जाए इस तरह दो लहरें
कहा